සුබාලුත්තරුද්දක් වේවා හැමෝටම. අපි අද සාකච්ඡා කරන්නේ බුද්ධි පරීක්ෂණය හා සම්බන්ධ ගණන්. සෑම බුද්ධි පරීක්ෂණ ගණනක් සඳහාම ඊට අදාළ ආවේනික වුණු කෙටි ක්‍රම තියෙනවා. ඉතින් අපි ඉදිරියට එක එක ප්‍රශ්නය සඳහා භාවිතා කරන කෙටි ක්‍රම සාකච්ඡා කරමු. අපි මුල්ම ප්‍රශ්නයේ විදිහට සාකච්ඡා කරන්නේ ත්‍රිකෝණයක දැකිය හැකි මුළු ත්‍රිකෝණ ගණන සොයමු කියන ප්‍රශ්නය. ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? අපිට බැලූ බැල්මටම ත්‍රිකෝණ දෙකක් දකින්න පුළුවන්. එතකොට ඇත්තටම මෙහි අඩංගු මුළු ත්‍රිකෝණ ගාන කීයද? ඔව්. ඒක හොයන්නේ මේ බලන්න. බැලූ බැල්මට අපිට ත්‍රිකෝණ දෙකක් දකින්න පුළුවන්. ඊට අමතරව මේ බලන්න ලොකු ත්‍රිකෝණයකුත් තියෙනවනේ. ඔව්. එහෙනම් මෙතන තියෙන මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ ත්‍රිකෝණ ගාන 3යි. එතකොට මේ මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න පහසු ක්‍රමයක් තියෙනවද? ඔව් ඇත්තටම මේ වගේ බුද්ධි පරීක්ෂණ ගණන් වලදී සෑම ගානක් සඳහාම විනාඩියකටත් වඩා අඩු කාලයකදී ඒ ගැටලුව විසඳා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඉතින් අන්න ඒ සඳහා එක් ගානට ඒ තියෙන එක් ගාන සඳහා තියෙන කෙටි ක්‍රම මම මේ වීඩියෝ මාලාවේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ ත්‍රිකෝණ ගාන හදන කෙටි ක්‍රමය මෙතනදී සාකච්ඡා කරමු. මොකක්ද කෙටි ක්‍රමය වෙන්නේ? අපිට මෙහි දැක්වෙන ත්‍රිකෝණ 1 2 ලෙස නම් කරන්න සිද්ධ වෙනවා. හොඳයි. ඊට පස්සේ ඒ සංඛ්‍යා අපි එකතු කිරීම කරමු. 2 1 එකතු කරාම 3. එහෙනම් කලින් අපි හොයාගත්තා මේකේ තියෙන මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව 3යි කියලා. මෙන්න අපිට අපේ කෙටි ක්‍රමය භාවිතා කරාම මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව 3යි කියලා ආවා. දැන් අපේ කෙටි ක්‍රමය භාවිතා කරලා මෙන්න මේ ත්‍රිකෝණයේ මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව සොයන්න බලමු. හොඳයි. අපි කොහොමද කරන්නේ? 1 2 3 කියලා නම් කරන්න ඕන. ඊට පස්සේ ඒ සංඛ්‍යා ටික එකතු කරන්න ඕන. හරි. එකතු කරමු. 3යි 2යි 5යි 5යි 1යි 6යි. එහෙනම් මේ අඩංගු මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව 6යි කියලා අපිට ලැබෙනවා. දැන් අපි බලමු ඒ 6 එනවද කියලා. right. කොහොමද කරන්නේ? මේ බලන්න. කුඩා ත්‍රිකෝණ 3ක් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි ඔන්න. ඊළඟට මේ බලන්න. මේ ත්‍රිකෝණ දෙක එකතු කරාම ලැබෙන ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය. හරි. දෙකක් එකතු කරාම ලැබෙන මෙන්න මේ ත්‍රිකෝණය. ත්‍රිකෝණ දෙකක් එකතු කරාම ලැබෙන එක ත්‍රිකෝණයක් තියෙනවා. ඒ වගේම 2යි 3යි ත්‍රිකෝණ දෙක එකතු කරාම ලැබෙන ත්‍රිකෝණය. හරි. එහෙනම් ත්‍රිකෝණ දෙකක් එකතු කරාම ලැබෙන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේ දෙක 1යි 2යි එකතු කරාම එකක් ලැබෙනවා. 2යි 3යි එකතු කරාම තවත් ත්‍රිකෝණයක් ලැබෙනවා. ඒ තමයි මේ දෙක. ත්‍රිකෝණ 3ම එකතු කරාම ලැබෙන ලොකු ත්‍රිකෝණය මෙන්න තියෙනවා. හරි නේද? තවත් ත්‍රිකෝණ පේන්න තියනද? නැහැනේ. right. එහෙනම් මේ ත්‍රිකෝණයේ අඩංගු මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව 6යි කියලා අපිට ලැබෙනවා. හරි. එහෙනම් දැන් පැහැදිලි. හොඳටම කොහොමද කෙටි ක්‍රමය භාවිතා කරලා ත්‍රිකෝණයක අඩංගු මුළු ත්‍රිකෝණ ගාන හොයන්නේ කියලා. හොඳයි. හොඳයි. මෙන්න තවත් ත්‍රිකෝණයක් තියෙනවා. අපේ කෙටි ක්‍රමය භාවිතා කරලා අපි මේ ත්‍රිකෝණයේ තියෙන මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව හොයමු. හොඳයි. දැන් බලන්න. මේ විදියට අංක ටික ලියුවා. මේව දැන් එකතු කරන්න ඕනේ. 4යි 3යි 7යි 8යි 9යි 1යි 10යි. එහෙනම් මෙහි අඩංගු මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව 10යි. ඔබට ලබා දෙන ප්‍රශ්නය. මෙන්න සරල ත්‍රිකෝණ 8ක් තියෙන ත්‍රිකෝණ ගණන. මෙහි දැකිය හැකි මුළු ත්‍රිකෝණ ගණන සොයන්න. හෙව්වනම් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ එහි අංකය ඇතුළත් කරන්න.
හොඳයි. ඒ වගේම අපි ඊළඟ වීඩියෝ එකදී සාකච්ඡා කරනවා කෙටි ක්‍රම භාවිතා කරලා කෙටි ක්‍රමයක් භාවිතා කරලා මෙන්න මේ වගේ චතුරස්‍රයක තියෙන මුළු චතුරස්‍ර ගණන සොයන විදිහ. ඉතින් මේ වෙනකොටත් හොයන්න පුළුවන් අය මෙහි තියෙන චතුරස්‍ර සංඛ්‍යාව හොයලා ඒකත් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නකෝ. හොඳයි. එහෙනම් අපේ පළවෙනි වීඩියෝව අදට අවසන් කරනවා. Thank you.